දී ඇති වට ප්‍රස්ථාරයෙන් දක්වන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහන්න. නාට්‍ය හා රංග කලාව හදාරන්නේ 30යි. නැටුම් කීයද කියලා අහන්න. හරි. අපිට දැන් මේකේ පේන විදිහට අංශක 20න් 30 දෙනෙක් නිරූපණය වෙනවා. අංශක 20කින් 30ක් නිරූපණය කරනවා මේ ගානේ. right. එතකොට අපිට නැටුම් වල කෝණය දන්නෙත් නැහැ, පිරිස කීයද කියලා දන්නෙත් නැහැ. එතකොට මේ දෙකම දන්නේ නැති නිසා අපිට මුලින්ම සිද්ධ වෙනවා කෝණය හොයාගෙන ඉන්න. කෝණය හොයාගෙන තමයි අනිත් එක මේ ගාන කීයද කියලා හොයාගන්න වෙන්නේ. එතකොට කෝණය ගත්තොත් මෙතනට 180ක් ගියා. තව 180යි තියෙන්නේ අනිත් පැත්තේ. ඒ 180න් 90ක් මෙතනට ගියාම තව 90යි තියෙන්නේ. ඒ 90න් 20ක් මෙතනට ගියාම මෙතන ඉතුරු වෙන්නේ 70යි නේ. පැහැදිලිද කෝණය ගත්ත හැටි? කෝණය ගත්තේ ලක්ෂයක් වටා කෝණ වලින්. හරි? ලක්ෂයක් වටා කෝණ වලින් කෝණය හොයාගන්න පුළුවන් ඕනේ නම් ලියන්න පුළුවන් 180යි 90යි 20යි මෙතන කෝණය අපි x කියලා ගත්තොත් සමානයි 360යි. පැහැදිලිද? මේකේ මේ ටික එකතු කරාම 270යි 290යි. එතකොට 290ක් එහා පැත්තට දැම්මහම x සමානයි 70යි කියලා එනවා. මේ එන්නේ නැටුම් වල කෝණය කීයද කියන එක. එතකොට නැටුම් වල කෝණය 70යි කියලා අපිට නිකන් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ නැටුම් වලට අදාළ පිරිස කීයද කියලා හොයාගන්න ඕනේ. කී දෙනෙක් නැටුම් හදාරනවද කියන එක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න පුළුවන් මේකෙන්. මේක තමයි වැදගත්. මේකෙන් තමයි හොයන්නේ. අංශක 20කින් සිසුන් 30ක් නිරූපණය වෙනවා නම් අංශක 70කින් කීයද නිරූපණය වෙන්නේ කියන එක තමයි හොයලා අපි උත්තරේ හැටියට දාන්න ඕන. එතකොට ඔයාලට තේරෙනවා අංශක 20 ගුණ කරලා 70 හදාගන්න බෑ. එහෙමනම් අපිට එක්ක පුළුවන් අංශක 1කින් කීයද කියලා හොයාගන්න. එහෙම නැත්නම් මේක තව ටිකක් සරලව ගත්තොත් අංශක 10කට කීයද කියලා හොයාගත්තා නම් අංශක 70ට කීයද කියන එක හොයාගන්න එක ලේසියි. එතකොට අපිට පුළුවන් අංශක 20කට 30යි නම් අංශක 10කට ඒ කියන්නේ මේකෙන් භාගයකට මේකෙන් භාගයයි නේද? ඒ කියන්නේ 15යි. අංශක 20කින් 30 දෙනෙක් නිරූපණය වෙනවා. අංශක 10කින් සිසුන් 15 දෙනෙක් නිරූපණය වෙනවා. ඒ කියන්නේ අංශක 70 මේක 7න් ගුණ වෙලා යන්නේ. එහෙනම් මේකත් 7න් ගුණ වෙලා තමයි අංශක 70ට අදාළ ප්‍රමාණය එන්න ඕනේ. එතකොට 15 සරක් 7 කියන්නේ 70යි 105යි. නැටුම් හදාරන පිරිස එතකොට 105යි.